Sentinel CCTV software video series එකේ දෙවන වීඩියෝ එක මේ link එකෙන් download කරගන්න පුළුවන් අවශ්‍ය අයට. අද බලමු webcam එකක් IP camera එකක් කොහොමද software එකට connect කරගන්නේ කියලා. මෙතන පෙන්නනවා මේ list එකේ connect වෙලා තියෙන cameras ටික. webcam එකක් computer එකේ තියෙනවා නම් built-in camera එකක් හරි USB එකක් හරි ඒක automatically detect කරගෙන add කරගන්නවා. එහෙනම් ඒක ගැන මොකද කතා කරන්න දෙයක් නැහැ. ඒකේ නම වෙනස් කරගන්න අවශ්‍ය නම් මෙතනින් පුළුවන්. කැමති නම ලේසි නම දීලා save කරපුවම ඒ නමින් අර list එකේ පෙන්නනවා. IP camera එකක් connect කරගන්නවා නම් මේ විදිහට button එක click කරලා මෙතන ගියාම on with RTSP protocol දෙකෙන්ම add කරගත්ත හැකි. ස්කෑන් කරලා ඔටෝ ඩිටෙක්ට් කරගන්න පුළුවන්. එහෙම ඩිටෙක්ට් වුණේ නැත්නම් මැනුවලි ඇඩ් කරන්න කැමරා එකේ නම දීලා කැමති නමක් දීලා IP address එක දෙන්න. ඊට පස්සේ on with port එක දාන්නවනම් මැනුවලි ටයිප් කරලා ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔටෝ ඩිටෙක්ට් කරන්න පුළුවන්. username එක තියනවා නම් කැමරාවට ඒක දෙන්න, password එක දෙන්න. port එක auto detect කරන්න පුළුවන් මේ button එකෙන්. ඒක click කරපුවම auto detect කරනවා. දැන් පේන ඇති 88යි 99. ඊට පස්සේ add camera button එක click කරපුවම camera එක software එකට add වෙනවා. එතන පේන ඇති add වෙලා තියෙන camera එක. ඊට පස්සේ කැමරා ලිස්ට් එකට ගිහිල්ලා බැලුවොත් අපි ඇඩ් කරපු කැමරා එකේ නමින් පෙන්නනවා. ඒක සිලෙක්ට් කරපුවම ඒ කැමරා එක ඔන් වෙනවා. එහෙම තමයි IP කැමරා එක Sentinel software එකට ඇඩ් කරන්නේ. මේ මෙතන පේනවා ඇති auto switch එක. ඒකෙන් වෙන්නේ කැමරා අතර මාරු වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු detection types ගැන. ඒවා වෙන්නේ කොහොමද කියලා.